අපි මේ විඩියකම් බලමු අයිට ළමයින්ට ඩස් ළමයින්ට තියෙනවා පැෆ්ෆෙක්සෑම් එක මේක එස්සි කරන ඒක්ෂෑම එක ලියන් ළමයින්ටත් ඕන මේ ගිට්හබ් වර්ෂන් කන්ට්‍රෝලිං සීන්ටික තියෙනවා එගොල්ලන්ට අපි මුලින් බල මේක රෙකෝඩ්ඩනද රෙකෝඩ්ඩනවා රයි් එනිසා මේ ගොඩ ස්ට්‍රක්ෂර් නැති වීඩිය එක මං ගිට් කෝමද ප්‍රජෙක්් එකට යස් කරන්න කියල විඩක් කරා හැබැයි මේ එක්සෑම් රිලේටඩ් එකක් කරේ නෑ මෙතන මං කෂන්ස් තිහක් ජනරේට් කරගත්තා ඒ තිහ අපි සාකච්ඡා කරම එතකොට වල්ට මුළු පාඩම ගැන මුළු වර්ක්ෆලෝයික් ගැනම ඉඩයක්කෙයි රයි් අප බලාගෙන ශේපේ මේක මේ ගොඩ ස්ට්‍රක්චඩ් මේ එකක් නෙමෙයි මමත් බල්ල සමහරයව කියන්න මේ අපි ආල්ඩ බලම එක්සෑම ගොඩාගන්න මේක හෙල්පේ රයි් එතට මේ පලෙන් ප්‍රශ්න හනවා which system records changes to a file or set of file over time so you can recall specific versions later මේකඉතින් බේසිකලි වර්ෂන් කන්ට්‍රෝලිං කියන එක අදහස තමයි තියෙන්නේ ෆයිල් එකක් හරි ෆයිල් සෙට්ටක් හරි වෙනස් වන එක ඒක අපි වර්ෂන් විදියට කොහොමද ඒක මේ කරන්න කියලා මොකක්ද සිස්ටම් එක කියලා ඒක වර්ෂන් කන්ට්‍රෝලින් සිස්ටම් එක අපි දන්න බේසික් දෙයක් හරිද ඊට පස්සේ කවුද ගිට් හැදුව කියලා හවා ඒක ලීනස් කියන ගෙන තම හැදුවේ ඒවගේ ප්‍රශ්න අහන එකක් නැතිවෙයි හැබැයි නිකන් දැනුමට හොඳයි අනිත් අය තවල් දන්න මොනෝදේ කොල්ලො හැදුව කියලා ඊට පස්සේ මේක තියෙනවා what is the main characteristic of a distributed version controlling system DVCS එක ඒක main characteristic එක මේකට එන්න ඕන මේක නම් changes can only be made if the user is connected to central server කියන්නේ අර දෙවනි හිටිය එක central version controlling system එකක් මේකට උත්තරෙන්න ඕන මේක there's no local repository කියන එක වැරදි every user maintains a complete local repository clone with full history එයා ගාව clone කරලා තියෙන full history එක හැම යුසම ගැන දැන් බේසිකලි අපි දැන් යස් කරන GitHub සීන් එක තමයි මේ distributed version controlling system එකක් කියලා කියන්නේ right distribution means each client has a full mirror of repository enabling offline work and redundancy right ඊට පස්සේ මේකේ which was the first proper version control system released in 1973 පළවෙනි එක මේක මේ මෙන්න මේක SCCS කියන මේ නම් තියරි දැනම මේක පස්සෙනවා ටිකක් හොඳ ප්‍රශ්න ටික එතෙන්දි මං පැහැදිලි කරලා මේ මගේ පෑඩ් එක දාගෙන ඉන්න මං ඒකෙන් ඔයාලට මේ පෙන්නන්නම් එතකොට එතන ඒ ප්‍රශ්න ටික කරද්දී හරිද එතකොට මේව නම් තියරි දැනම මේක තමයි පළවෙනි version controlling system එක රිලීස් වෙච්ච කිට් තමයි දැන් latest මේක මම URL ගිහලා තව එකකුත් තියෙනවා right හරි ඊට පස්සේ VCS කියනගේ තේරුම version controlling system easy ප්‍රශ්න in disaster situation how can a DVCS like Git help restore the source code cannot be restored if the server fails you must contact the central server administrator full source and history can be restored from any client's local clone මේක තමයි හරි උත්තරේ වෙන්නේ it can only be restored from the cloud එහෙම එකක් නෑ full source and history can be restored from any client's local clone right ඒක pretty straightforward මේ ප්‍රශ්න සෙට් එකම right which command is used to initialize a brand new git repository අලුත් එකක් හදන්න මෙතනින් මොකක්ද යස් කරන්නේ අපි යස් කරන්නේ git init command එක right එතකොට එතනින් තමයි අපි මේ scene එක පටන් ගන්න හරිද එතකොට මේක ඔයාලට මේකේ පෙන්නොත් අපිට මුලින් තියෙන්නේ ඔයාලා පොඩි note එකක් දා ගන්න git init එක තමයි first command එක ඒකෙන් තමයි මේක එක වචනයක් හරිද init initialize කරන්න
git initialize කරන්නේ basically git initialize කරන්නේ මේ command එකෙන්. හරිද? initialize repository කියනට වඩා initialize git කියනවා වඩා හොඳයි. right. okay මේක අපි දාලා එතකොට git init command එක තමයි මේකට use වෙන්නේ. git new git begin git start කියලා commands නැහැ. හරිද? right. what is a commit in a git? commit එක කියන්නේ මොකක්ද? a message sent to other developers name, a snapshot of all changes in the repository at a specific time, a way to delete files, a temporary save of a file. නෑ git init එකෙන් පස්සේ ඔයාලා දැනගන්න ඕනේ git add කියන එක. ඊට පස්සේ තමයි මේ කියන්නේ stage scene එක එන්නේ. git add කියන command එක දැනගන්න ඕනේ. ඒකෙන් තමයි අපි දේවල් stage කරන්නේ. හරිද? ඒක scene එක මම කියලා දෙන්න. ඒක පොඩ්ඩක් මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ stage කියන්නේ? එහෙම කියලා. හරිද? git add අපිට use කරන්න පුළුවන් මෙතන file name එකක්. නැත්තම් git add dot කියලා දෙන්න පුළුවන්. git add dot කියලා කියන්නේ ඔක්කොම file stage කරන්න කියන එක. දැනට මේක නිකන් මේ පිළිවෙල මම දාන්නේ stage specific file මේ shape එක බලාගෙන ඉන්න අපි මේ flow එක යම් තැනකදී ඔයාලා set වෙන ඔක්කොම ටික එකට connect වෙන තැනක් එතෙන්දී ඔක්කොම ටික අල්ලලා හරිද මෙතන dot එකක් තියෙන git add dot කියලා කියන්නේ stage all files right එතකොට git init කරන්න කලින් ඔක්කොම files තියෙන්නේ ඒක ඇවිල්ලා තියෙන්නේ untracked කියන version එක. හරිද? ඊට පස්සේ අපි stage කරනවා දේවල් ඊට පස්සේ තමයි අපි commit කරන්නේ. git commit -m කියලා අපි මෙතන message එකක් දාන්න ඕන. ඒක commit එකට අදාළ message එකක් වෙන්න ඕන. හරිද? -m කියලා කියන්නේ මෙතනින් අදහස් කරන්නේ -m කියන එකෙන් අපි මොකක් හරි message එකක් කියන එක. ඊට පස්සේ තමයි alias එකෙන් පස්සේ තමයි message එක දාන්නේ අපි. right. එතකොට commit එකෙන් කරන්නේ මොකද්ද? මොකක් හරි ඒ files ටිකක change එකක් අපි ඒකේ snapshot එකක් ගන්න එක තමයි ඇත්තටම කරන්නේ. හරිද? එතකොට a snapshot of all changes in the repository at a specific time. right. මම දැන් ওই දැනට කරපු ටික මම පොඩ්ඩක් repo එකක් දාලා ඔයාලට කරලා පෙන්නන්නම්. හරිද? okay මම මෙතන හදන්නම්. මේක අපි අයින් කරගමු. මේක අපි ටර්මිනල් එකෙන් on කරගෙන මම මේක ස්ටුඩියෝ එකෙන් ඕපන් කරගන්නවා. හරි. දැන් මෙතන අලුත් මේ එකක් තියෙනවා. මම ඒකට files අපි index.html එකක් දාගමු. හරි. ඊට පස්සේ දැන් මගේ ෆයිල් එකක් තියෙනවා. මේකේ මුකුත් version controlling system එකක් නැහැ. මම මේකට git init කරගන්නවා. හරිද? git init. කියන්නේ git initialize කරගත්තා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන u අකුරක් වැටලා තියෙනවා. ඒත් එක්කම ඕවා කරාම මෙතන පෙන්නනවා untracked කියලා. හරිද? එතකොට මම මේක git කියලා වෙනම source controlling මේ එකක් තියෙනවානේ Visual Studio එකේ. Visual Studio Code එකේ. එතෙන්ට ගිහිල්ලා බලුවාම මේක පෙන්නනවා මේ changes කියලා එක ටැබ් එක පෙන්නනවා මේක. මේක unstaged තමයි. හරිද? untracked version එකේ තියෙන්නේ. මම මේක stage කරනවා. හරිද? ඒතකොට stage කරාම stage කරනවා කියන්නේ ඒක ඇවිල්ලා එක අදියරක්. හරිද? මුලින් තිබුණේ initialize untracked වෙලා ඊට පස්සේ stage කරා ඊට පස්සේ තමයි අපි commit කරන්නේ. මොකටද stage කරන්න කියන එක අපි දැන් බලමු වෙනස. හරිද? මම දැන් මේ index.html කියන එක මම ආයෙ edit කරනවා. හරිද? මේ files වල තියෙන මේක h1 එකක් දාලා මම ඒක ආයෙ edit කරනවා. හරිද? එතකොට ආයි මම මෙතෙන්ට ගියාම මට පෙන්නනවා මෙතන stage changes වල එකක් තියෙනවා. changes වල ඒ ෆයිල් එකම තියෙනවා. දැන් stage කරන්නේ අපි කලින් stage කරපු ටික. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ title එක කියන කැලේ විතරයි. හරිද? stage නොකරපු කැලේ තියෙනවා. මම add කරපු මගේ නම තියෙන එකත් එතන තියෙනවා. හරිද? නම අකුරක් අඩුයි. right. ඒකත් දැම්මා. ඒක තියෙනවා එතන.
හරි දොන්න ඕක වෙනස. එතකොට මේක අපිට චේන්ජස් බලාගන්න පුළ අප මොනද ස්ටේජ් කල් තින ඒවගේම කමිට් කරද්දි කමිට් වෙන්නේ ස්ටේජ් එකේ තියෙන ටික විතරයි. හරිද ස්ටේජ් වෙලා තියෙන දේවල්ටික තමයි කමිටන. තොට ස්ටේජ් කරන්න යස් කරන්න මේක තමයි ගිට් ඇඩ් කියන කමාන්්ඩ එක පොඩ්ඩ මෙතනින් දාල පෙන්න්න ගිට් ඇඩ් අපිට මෙතන ෆයිල් ඇදන්න පුලන් දැ මෙතන ඉන්ඩෙක්ස්.html වාඩ ෆයිල්ස් ඔක්කොම ඇඩ් කරගන්න ඕන ස්ටේජ් කරගන්න ඕන්න බේසිකල ගිටඩ්.න් හරිද එතට මම මෙතන්න ගිට් ඇඩ් ඩොට් දෙනවා එතවට මේක පනින්න ඕනරයට ගිට් ඇඩ් හරිද මේ අරයට පැන්න ඉට පස අපට බලන් ගිට් කමිට් කරන්න ගිට් කමිට් ඩම් කැමති කමිට් මැසේජ් එක මැසේජ්වාන් කියල්ලන්න රයි එතොට ඒක කමිට වුණ හරි දෙගැන එක ස්නප් ෂොට්ටක් ගත්ත දැ මේ ඉන්ඩෙක්ස්.html ෆයිල් එක දැන් තියෙන තත්ත්වත් එක්ක ස්නප් ෂොට්ටක් ගත්තා හරිද එතොට ඒ ගනිපය අපට බලාගන්න පුළන් ගිට් ලොග් කියන කමාන්්ඩක් ගැහුවම අපට මෙතන බලාගන්න පුළුවන් ඒක දැන් තියෙන අපි මැසේජ්වාන් කියල දාප එක තියෙන ටයිම් එක තියෙන වෙලාව ටයිම් එක තියෙන කවුද ඕත කියල තියෙන ඉමේල් එක තියෙන යා ඊට පස්සේ ඕ තමයි කමිට් කරනකම් වෙන පාට්ට හරද ප්‍රටි ඊසිටිකන හරි එතට කමිට් කරනකොට කරන්න ස්නප්ෂොට of all changes in the repository at a specific time ඒක හරි හරිද ඉට පස්ස අපියන් නෙක්ස්ට එකට දැනට වල දන්නවා සීන් එක දැන් දැනට හරින සීන් එක මෙතැන්ට වෙනකං ඉනිට් එක හරි ඇඩ්ඩොට් එක හරි ඇඩ් ෆයිල් එක හරි ඕන ෆයිල් එක ඇඩ් කරගන්න දන්නවා ඇඩ්ඩොට් එක හරි කමිට් කරන්න දන්නවා දැන් ඒක හරි හරිද right okay next what type of unique id is assigned to every git commit එකකට මොන වගේ යුනික් අයිඩ එකක්ද වැටෙන්න කියලා වැටන එකට උත්තර ඒක ඒ වන තියරි මෙන මේ ෂා-1 හැෂ් කියන වර්ගෙන් තම වැටෙන්න හරිද ඒක 40 කැරක්ට චෙක්සම් එකක් යුනික් අයිඩෙන්ටිෆිකේෂන්යක් ඒක හරිද ඒක මම පෙන්න්නම් වාල මේක සින්න එක මෙ මෙතන අපි මේ ගිට ලොග් එක බැලුවොත් මෙතන අපට බලාගන්න පුලා මේ හැම කමිට්ට එකටම එයාට එනවා යුනික් ඇඩ්‍රෙස් එක මන්තාව අපි තව එක කැට් කරමුද වැදන්න මං ඇඩ් කරන්නම් මෙතැන්ට script.js console.log world කියලම මේක ඇඩ් කරලා git add script.js git commit -m message එතකොට මම ක්ලිය කරලා ගිට් ලොග් එක බලන්න එතොට අපට බලන්න පුල මෙතන තියෙන යුනික් ඇඩ්‍රස් දෙකක් හැම කමිට් එකට හරි එක කමිට් එකට යුනික් ඇඩ්‍රස් එක් ගාන තියෙන හ ඊට පස්සේ එක තම විසියෙන් එක which command stages all modified files in current directory එක වල දන්නවා git add dot එක හරිද The period represent the current directory telling Git to stage every change found there. හරිද? dot එක කියන්නේ current directory කියන එකනේ. එතන තියෙන ඔක්කොම stage කරපු ටික push මේ commit කරන්න කියලා කියන්නේ. දැන් මෙහෙම කරමු. දැන් මේකේ තියෙනවා දෙකක්. හරිද? ඔන්න දැන් changes වලට කියලා බලමු. මුකුත් changes නැහැ. හරිද? අපි මෙතන changes tab එකෙන් බලුවට ඔයාලට changes බලන්න command එකක් තියෙනවා git status කියලා. ඒකේ තියෙනවා මෙතන තියෙනවා nothing to commit working trees clean කියලා හරිද කියන්නේ මුකුත් changes මුකුත් නැහැ working tree එක clean right එතකොට මේක right ඔන්න මම පොඩ්ඩක් zoom in කරා හරි මම මේක changes එකක් කරනවා හරිද මේ ෆයිල් එකේ මේක change එකක් කරනවා right ඔන්න පොඩි change එකක් කරා හරිද ඊට පස්සේ මේක change එකක් කරනවා මේකත් අපි semicolon එකක් දාමු හැබැයි අපි stage කරන්නේ index.html එක විතරයි මෙතනින් කරන්න ඕන මම මෙතනින් කරන්න git add
index.html right එතකොට index.html එක stage වුණා දැන් ආ git status එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේක modified and ඒක green color වලින් පෙන්වනවා කියන්නේ ඒක commit කරන්න තියෙන changes to be committed එයාගේ next stage එක commit කරන්න දැන් මේකේ flow එක වෙන්නේ මෙහෙමයි හරිද ඉස්සෙල්ලා තියෙන්නේ untracked විදියට ෆයිල් එකක් untracked ෆයිල් එකක් විදියට තියෙන්නේ ඊට පස්සේ ඒ කියන්නේ stage කියන තැනට ඊට පස්සේ තමයි ආ යන්නේ committed කියන තැන commit කරන්න හරිද මෙයා commit කරපු ගමන් මෙයා යනවා git history එකට git වල history එකට යනවා හරිද ඒ කියන්නේ git log එකට basically git log එකට හරිද ඒකට යනවා ඔන්න ඔය තුන තමයි තියෙන්නේ ඉස්සෙල්ලා untracked ඊට පස්සේ ආ stage වෙනවා ඊට පස්සේ commit කරනවා right මේ stage වෙන තැනදී මොන හරි case එකක් වුණොත් අපිට ඕනනම් ආයෙ ආපස්සට ගන්න පුළුවන් හරිද මෙතෙන්දී ගන්න පුළුවන් ඒ commands ටික අපි ඉස්සරහදී හම්බ වෙනවා අපිට right එතකොට බලමු මේ ටික හරි මේකේ එතකොට අපි coding example එකේ ඉඳිය දැන් ඔන්න මම මෙතන පෙන්නනවා changes to be committed කියන එකේ index.html එක තියෙනවා changes not stage for the commit ඒක stage කරලා නැති ටික අපි red color වලින් පෙන්නනවා ඒක modify වෙලා තියෙනවා script.js එක right මම දැන් මේක commit කරොත් git commit -m message 3 right අපිට බලා ගන්න පුළුවන් අපි stage කරලා තිබුණේ index.html එක විතරයි ඒක විතරක් අපිට ඒක commit වුණා ඒ message එකත් එක්ක හරිද right oh sorry ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට what is the staging area used for staging area එක අන්න දැන් ඔයාලට මම හිතන staging area ගැන idea එකක් තියෙනවා ඒක තියෙන්නේ preparing and reviewing changes before they are committed commit කරන්න කලින් අපි check කරලා බලනවා දැන් මෙහෙම එක ෆයිල් එකක් නෙමෙයි මෙතන තියෙන්න පුළුවන් මෙතන ෆයිල්ස් ගොඩාක් තියෙන්න පුළුවන් ඒක stage කරාම අපිට check කරලා බලන්න පුළුවන් එයාගේ changes මොනවද ඒ දේවල් මෙතන සාමාන්‍ය එක ෆයිල් එකක් නෙමෙයි අපි commit කරන්නේ real scenario එකකදී ෆයිල්ස් කීපයක්ම තියෙන එක අපිට රිවිව් කරන්න ඒකේ අවුල් දෙන එක ආයි චෙක් කරලා හදන්න ඒ දේවල් කරන්න පුළුවන් හරිද ඒක තමයි කරන්නේ ස්ටේජින් ඒරියා එක ඒක තමයි අර මේ ඒරියා එකක් හදලා තියෙන්නේ හරිද ඒක අපි මෙතනත් පෙන්නනවා untracked වලින් ඉඳලා ස්ටේජ් යනවා ස්ටේජ් වලින් පස්සේ තමයි කමිට් කරන්නේ right which command is used to copy an existing remote repository to your local machine හරිද මේකට යූස් කරන්නේ මොකක්ද කියලා අහලා ඒ කියන්නේ දැන් මෙහෙමයි GitHub එකේ existing remote repository දැන් මෙහෙම මේක අපි එහෙම කියලා දෙමු right දැන් ආගේ local computer එක මෙහෙම තියෙනවා හරිද අපි මෙහෙම ගමු මේක පවන් එකේ git install කරලා තියෙනවා ඊට පස්සේ මේ තියෙනවා GitHub එක මේක තමයි අපි remote කියලා සලකන්නේ හරිද මේක තමයි remote එක කියලා කියන්නේ remote repos තියෙන්නේ ඔක අපි දැන් හැදුවා git අපි මොකක් හරි අපි repo එකක් හදනවා කියමු path කියලා මේක locally තියාගෙන තමයි මේකේ git init කරන්නේ git add command එක use කරන්නේ git commit කරන්නේ ඔය ඔක්කොම කරන්නේ මේක locally තියාගෙන හරිද ඊට පස්සේ මේක remote repository එකට ඒ කියන්නේ GitHub එකට දානවා නම් ඔයාලට use කරන්න වෙනවා git push command git push හරිද push කරාම මෙයා යනවා මේකට තමයි path හරිද right ඔතෙන්ට යනවා ඒ repo එක ඒකට වෙන නමක් set වෙනවා දැන් මම ඒ කරපු එකක අපි බලමු project එකක් මම මේක පෙන්නන්න මේක අපිට බලා ගන්න පුළුවන් අර මෙතනින් ගියොත් මේ තියෙන්නේ ඒ command එක right git ඒක මේ දාපු repo එකක් ඒකට තියෙනවා වෙනම මේ ඒකට URL එකක් තියෙනවා මේ තියෙන්නේ ඒක තමයි මේ URL එක හරිද මෙතන අන්තිමට .git වලින් තමයි ඉවර වෙන්නේ right ඊට පස්සේ ඕක තියෙනවා දැන් GitHub එකේ remote එකේ හරිද දැන් අපෙන් අහන්නේ ඕක දැන් වෙන කෙනෙක්
ඒ කියන්නේ ඔයා ඉන්නවා. හරිද? කියන්නේ මෙතන ඉන්නවා සමන්. මෙන්න සමන්. සමන්ට ඕන දැන් ඒ රිපෝ එක ක්ලෝන් කරගන්න. ඒක අරගෙන එයාගේ වැඩ ටික කරගන්න. එතකොට මෙයා කරන්නේ ඒක ක්ලෝන් කරගන්නවා. දැන් මේ රිපෝ එකට මෙයාට ඇක්සස් තියෙනවා. අපි මේක පබ්ලික්ලි අවైలබල් එකක් කියලා. එයා ඒක git clone. අර ක්ලෝන් කියන එකෙන්ම අයිඩියා එක තියෙනවා. ක්ලෝන් කියලා කියන්නේ මොකද? අර ඒකෙම තව එකක් හදාගන්න කියන්නේ. මෙයා ලෝකලි ඊට පස්සේ ඒක දාගන්නවා. ඒක තමයි මෙතන path කියලා එනවා. හරිද? git clone command එක use කරන්නේ git clone අර URL එක. අර URL එක එන්න ඕන. අර URL එක කියන්නේ අපි copy කරගත්තේ මෙන්න මේ URL එක. .git කියලා අන්තිමට එන්නේ. අන්න ඒ URL එක. right? ඒකෙන් තමයි රිමෝට් රිපොස්ටරි එක තියෙන එකක් තමන්ගේ ලෝකල් කම්පියුටර් එකට ගන්න. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒක. Which command is used to copy an existing remote repository to your local machine කියන එකට git clone. What does head reference in git usually point to? දැන් git වල තියෙන මෙහෙම head කියලා එකක්. හරි දැන් අපි මේකට ගිහිල්ලා බැලුවොත් අපේ project එකේ මම git log එක බලන්න. git log එකේ ඔයාලට head එක කියලා එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන head එක. ඒ head එක ගිහිල්ලා තියෙන්නේ latest committed message 3 කියලා කියන එකනේ. latest committed තමයි මේ head එක ගන්න. ඒක default යන්නේ latest commit එකට. හරිද? ඒක තමයි ඒකේ scene එක. එතකොට මේක අපි බැලුවොත් wait. මෙතන බැලුවොත් අපිට තියෙනවා oldest branch in the repo name, very first commit on the project name, master branch වල නෑ, the latest commit of the current checked out branch. ඒක තමයි answer එක වෙන්නේ. හරිද? එතකොට head එක හැම වෙලාවෙම ඔය branch එකෙන් check out වුණොත් ඒ check out වෙච්ච branch එකේ උඩම තියෙන commit එකට. ඒ කියන්නේ latestම commit එකට තමයි ඒක වැටෙන්නේ. හරිද? අපි branch වල check out වෙන එකත් ඉස්සරහදී බලමු. ඉස්සරහ ප්‍රශ්නයක් එනවා ඒකට. right. Which command helps you check the current state of your working directory and staging area? ඒක ඔයාලා දන්නවා git status එක. අපි දැන් check කරේ මේ විදිහට. මෙතන cls git status අපිට බලා ගන්න බලන්න මෙතන දැන් modified වෙලා තියෙනවා script.js එක. හරිද? right. අපිට මෙතන බලා ගන්න බලන්න script.js එක stage area එකේ තියෙන. right. If you want to undo the last commit while keeping your changes in the staging area, which command do you use? හරි. දැන් මේකේ undo scene එක දැන් මේකෙදි කතා කරද්දී මේක යන්නේ commit කරපු එක. හරිද? දැන් අපි බලමු මේකෙදි ඔයාලට මට පෙන්වන්න ඕන කෑලි තුනක් තියෙනවා මේකේ. හරිද? මෙහෙම. දැන් මේකේ විස්තරය ඉස්සෙල්ලා මම කියලා ඉන්නවා. මෙතනදී push කරනවා ක්ලෝන් කරගන්නවා. හරි. ඊට පස්සේ මෙහෙමත් එකක් තියෙනවා. දැන් මෙයා දැන් මේකේ අලුත් commits තියෙනවා කියලා හිතන්න. path කියන directory එකේ යාගේ අලුත් commits තියෙනවා කියලා හිතන්න. අපි හිතමු version 2 එකක් එයා ගාව තියෙනවා. හරිද? මේ path කියන repo එකේ එයා අලුතෙන් දේවල් add කරලා දැන් version 2 එකක් තියෙනවා. දැන් එයා ඒකයි push කරනවා. git push එකක් යනවා. git push එකක් යනවා version 2 එක. ඇත්තටම මේ push වෙන්නේ version 2 එක. හරිද? ඊට පස්සේ දැන් මෙතන repo එකත් update වෙනවා version 2 වලට. හරිද? ඒකෙත් අලුත් commits ටිකක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙයා ආයි ගන්නවා නම් සමන්ට ආයි ගන්නවා නම් එයා ආයි git clone නෙමෙයි use කරන්නේ. හරිද? git clone කරන්නේ ඒක first time එකේ විතරයි git clone එක use කරන්නේ. එතකොට එයාට මුළු repo එකම ආයි එහෙම් පිටින්ම මේකේ වැටෙනවා git clone කරාම. මෙයා කරන්න ඕනේ ඊට පස්සේ use කරන්න ඕනේ git pull එක. හරිද? මෙතනින් අලුත් changes ටික ගන්න නම් git pull එකෙන් එයාට latest changes ටික ආගේ local repo එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමන්ගේ local repo එකට git pull එකකින් ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට version 2 එක එන version 2 එක කියලා මම මෙතන අදහස් කරේ version 2 කියන්නේ අලුත් දේවල් ටිකත් එක්ක තියෙන changes ටික එයා ගාවට එනවා. හරිද? right. ඊට පස්සේ අපෙන් අහන්නේ දැන් මේ undo කරන scene එක දැන් මෙතන තියෙන්නේ. undo කරද්දි මෙහෙමයි. දැන් මේ area තුනේ තියෙන්නේ මම මේක copy එකක් ගන්නවා.
right දැන් අපි මේක ලියමු untracked එකක් stage කරන්න අපිට use කරන්න පුළුවන් git add command එක හරිද stage එක commit කරන්න git commit එක use කරන්න පුළුවන් දැන් stage එක contract කරන්න නම් අපිට use කරන්න පුළුවන් git reset එක ඒක මම ඔයාලට මෙතන කරලා පෙන්නන්න git reset එක අපිට use කරන්න පුළුවන් දැන් stage එක unstage කරන්න දැන් script.js එක stage වල තියෙන්නේ හරිද unstage කරන්න git reset script.js right එතකොට unstage the changes after reset කියලා දෙන්න ඇවිල්ලා මේක unstage වුණා හරිද ඒක තමයි ඒ කතාව ඊට පස්සේ අපිට මෙතනිනුත් ගන්න ඕනනේ commit කරපු එකක් stage කරගන්න commit කරපු එක stage commit එක දැන් මෙතනදී අතර මෙතනින් මෙතෙන්ට දාගන්න එක අවුලක් නැහැ මොකද එතකොට අවුලක් කියලා නැහැ එතන මොකද history එකට එහෙම ගිහිල්ලා නැහැ දැන් commit කරලා කියන්නේ යා history එකට ගිහිල්ලා හරිද මෙතනින් මෙන්න මේ command එක යනවා කියන්නේ මෙයා history එකට ගිහිල්ලානේ එතකොට එතන ඉඳන් කරන එක ටිකක් එතන ඉඳන් ආයෙ revert කරන එක ටික කියන්නේ කරන්න පුළුවන් අමාරු වැඩකුත් නෙමෙයි ඒ වුණාට ඒක අපි නිතරම කරන දෙයක් නෙමෙයි හරිද අපි commit කරන්නේ දේවල් හරියටම බලලා හදලා එහෙම තමයි commit කරන්නේ ඒක නිතරම කරන දෙයක් නෙමෙයි හැබැයි හදිසියවත් කරන්න වුණොත් කරන්න වෙන අවස්ථා එනවා ඒ වෙලාවට අපිට use කරන්න පුළුවන් git මේකෙම තියෙනවා උත්තරේ ඒකම තමයි අපෙන් අහලා දෙන ප්‍රශ්නෙත් staging a last commit undo the last commit while keeping your changes in the staging area ඒකට අපිට use කරන්න පුළුවන් මෙන්න මේක git reset dash dash soft head well ඊට පස්සේ අපි හිතමු අපිට commit වල ඉඳන් කෙලින්ම untracked වලට එන්න ඕන කියලා ඒකට අපිට පොඩි වෙනසක් කරන්න ඕන මේක git reset dash dash hard කියන එක use කරන්න ඕන hard head wow right ඔන්න ඕක තමයි ඒකේ scene එක. ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන එක. hard කියන එක use කරන්න ඕනේ. ඒක කෙලින්ම untracked වලට වැටේ. right හරි. ඕක තමයි ඒ කතාව. right මේක මම හිතනවා මේ diagram එක පැහැදිලි ඇති කියලා. මේ diagram එකත් පැහැදිලි ඇති කියලා. right ඊට පස්සේ ඔෂලා ගිහිල්ලාද විනාඩි 27. right why is branching useful in collaborative and development branching මොකටද අපිට ඕනේ branching කියන දේ සිරා concept එකක් ඒක අපිට ඕන ඇත්තටම code එක run fast නෙමෙයි every single නෑ it allows developers to work independently without affecting the main code right මම ඒකත් explain කරන්න right so මේක තමයි answer එක අපි branch කඩන්න මෙහෙම අපි දෙයක් කරගෙන යද්දී අපි ඔයාලා දන්නවා main branch එක අපි තමයි අපි වැඩ කරන්නේ right එතන මේකෙදි දැන් අපි main branch එකේ commit 1 කරනවා commit 2 කරනවා commit 3 කරනවා ඔන්න පවන් වෙනවා පවන්ට main branch එකේ changes කරගන්න ඕනේ එතකොට පවන් කරන්නේ පවන් කියලා branch එකක් හදාගන්න වෙනම මේ ටිකම තියෙන හරිද මේ ටික main එකේම වගේ duplicate එකක් ගන්නවා අරගෙන එතන ඉඳන් එයාගේ ටික ඩෙවලොප් කරනවා. එයාගේ ෆීචර් එක ඩෙවලොප් කරනවා. හරිද? right. ඩෙවලොප් කරලා ඊට පස්සේ වෙලාවක දැන් මම git flow එක ගැනත් කියන්නම් මෙතෙන්දී. හරිද? ඊට පස්සේ මෙයාට මේ වැඩ ටික දැන් ඒ සම්පූර්ණ නම් එයාට පුළුවන් ඒක මෙතෙන්ට merge කරගන්න main branch එකට. එතකොට main branch එක මෙන්න මේ වගේ තැනකදී merge වෙනවා. හරිද? එහෙම තමයි latest ටික වැටෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය flow එක යන්නේ. හරිද? right. මෙන්න මේ විදිහට තමයි merge වෙන්නේ එතකොට විස්තරේ. C5 C6 sorry C6 විදිහට ගමු මේක. right. ඕක තමයි normal flow එක. එතකොට branch කඩන්නේ අපි main branch එකෙන් අපි branch එක break කරගෙන අපේ feature එකක් develop කරන්න තමයි ගන්න. right. එතකොට මේක අපිට දීලා තිබ්බේ it allows developers to work independently without affecting the main code. හරිද? ඒක තමයි සාමාන්‍ය best practice එක අපි branch එකක් හදාගෙන ඒකෙන්
මේකෙන් තමයි කරන්න. right එක යම් තැනකදී මර්ජ් කරනවා. ඒක මර්ජ් කරද්දී එන බෙස්ට් ප්‍රැක්ටිසස් ටිකක් තියෙනවා. අර පුල් රික්වෙස්ට් දානවා. ඒ දේවල් ටික මම අර අන්තිම හරිය ප්‍රශ්න වලදී කියලා දෙන්නම්. right which command creates a new branch and switches to it immediately. මේකට යූස් කරන්න මෙන්න මේක git checkout dash b කියන එක. ඒකටත් මම explanation එකක් දෙන්නම්. මෙහෙම හරිද? දැන් initially ඔයාගාව තියෙන main branch එක විතරයි. හරිද? wait initially ඔයාගාව තියෙන මෙන්න මේ branch එක විතරයි, main branch එක විතරයි. හරිද? ඊට පස්සේ අපි මේ branch එක කඩා ගන්න අපි use කරනවා command එක, පළවෙනි command එක git branch name එක. මම branch name එක පවන් කියලා දෙන්නම්. හරිද? එතකොට ඒ command එක ගහව ගමන් මෙතන හැදෙනවා අපි මේ ඉන්නේ අපි දැන් මේක මේ command එක ගහද්දී we are in the main branch, right? we are in the main branch. මෙතන මේ කෝඩ් එක ගහන්න අපි main branch එකේ දෙන්නේ. එතකොට ඒ branch එකෙන් break වෙලා තමයි branch එක හැදෙන්නේ. හරිද? එතකොට ඔන්න හැදෙනවා පවන් branch එක exactly the same thing. main branch එකේ same thing එකම තමයි එතනක් තියෙන්නේ. right? ඊට පස්සේ අපි දැන් ඉන්නේ main branch එක. හරිද? මම මේ ඊතලයක් දාලා පෙන්නන්නේ red color එකෙන් අපි ඉන්න branch එක. හරිද? ඊට පස්සේ අපි කරන්නේ git checkout වෙනවා. අපි යනවා පවන් branch එකට. එතකොට වෙන්නේ මෙන්න මේ ඊතලෙ මෙන්න හිස යනවා මෙහෙට. එයා හෙඩ් වෙනවා මෙහෙට. දැන් අපි ඉන්නේ ඊට පස්සේ පවන් branch එක. දැන් මම ඒක ගාවට කරලා පෙන්නනොත් practically තමයි ඉන්නේ master කියලා branch එක. හරිද? මෙතන ආවල පෙන්නනවා git branch වලින් ආට ඉන්න branch එක බලන්න පුළුවන් master කියලා branch එක. මම ඒක change කරන්නම් main කියන එකට. එතකොට අපිට lazy main right git branch. හරි. අපි දැන් ඉන්නේ main කියන branch එකේ. හරිද? ඊට පස්සේ මම හදනවා පවන් කියලා branch එක. ඉතින් අපි branches බැලුවොත් ඔන්න දැන් තියෙනවා main branch එක තියෙනවා, pawn branch එක තියෙනවා. අපි ඉන්නේ main එකේ, right? ඒකට ආවල තියෙනවා එතන asterisk එකක් වැටලා කොළ පාට වෙලා තියෙනවා. දැන් මම git checkout pawn ගියොත් switch to branch pawn කියලා මෙතන වෙනවා. switch to branch pawn කියලා. දැන් අපි git branch එක check කරොත් අපිට මෙතන බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ pawn branch එක. හරිද? right. දැන් ඕක දැන් ඔගේ step දෙකක් නේ. ඔගේ step දෙකක් නැතිව we can do it in one step. මේ දෙකම අපිට combine කරගන්න පුළුවන්. හරිද? මේ දෙක combine කරගත්තොත් ඒකට දෙන command එක git checkout dash b. මේ dash b alias එකෙන් කියන්නේ branch එක කියන එක. හරිද? දැන් dash b alias එකෙන් කියන්නේ මෙන්න මේ dash b alias එකෙන් කියන්නේ මෙන්න මේ branch කියන එක. right? dash b branch එකේ name එක. right? ඕක අපිට use කරන්න පුළුවන් එකපාර ওই වැඩේ කරගන්න. කියන්නේ pawn කියලා branch එකක් හැදුවා. ඒකට check out උනා. එතකොට අපිට පුළුවන් git myself main branch එකට යන්න. git checkout main. දැන් මම ඉන්නේ main branch එකේ. මම හදනවා git checkout dash p සම. දැන් අපි branch එක බලුවොත් අපි ඉන්නේ සමන් branch එක. right? ඒක එකපාර අපිට branch එක කැල්ල check out උත් උනේ. right. right. ඊට පස්සේ ගොඩක්ම වැදගත් එකක් merge conflict එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? merge conflict එකක් දෙන්න කරන් ඒ කියන්නේ ඒක ඒ වගේ question එකක් මම ඔයාලට පෙන්නන්නම්. merge conflict එක scene එක මම මේක generate කරගත්ත එකක්. right. merge conflict එක සිරා merge conflict එක මේ පෙන්නනවා. හරිද? මේක වෙන්නේ එකම තැන branches දෙකෙන් දෙන්නෙක් edit කරන්න ගියොත්. හරිද? ඒක conflict එකක් හටගන්න හැම එකක්. මේක සිරා කරන්න ඕන කෙනෙක් ඉන්නවනම් මේ scene එක සිරා practically කරලා බලන්න ඕන කෙනෙක් ඉන්නවා මගේ අනිත් වීඩියෝ එක බලන්න. ඒකේ තියෙන ඔක්කොම විස්තරය. හරිද? ඒක මම conflict එන හැටි හදලා කියලා දීලා conflict කොහොමද resolve කරන්නේ ඒ දේවල් හැමදේම
ඊඩසෙට් එතන මේ කරලා තියෙන එතන ආල් බලාගන්න පුලා මෙන මේ වීඩිය එක හරිද කොවිඩ ඔවන් මෙන්න මේක ගිටිට අප යස් කරන දිය කියලා මේක කැම්පරන්සි තියෙනවා කන්ෆලික් රිසල් කරන්නේද හැබැ මේ MCකිවේ ගොඩදාගන්න මෙම අපේ ඒප එක මිඩ් එක පල මගේ පලන කශ්න ගුණ මේක මෙන්න මේ මොකක් දියල් මේ සින්න එක මේ ඇල මර්ච් කන්ෆලිට් හරිද වාල්ට ඒක අඳුරගන්න පුළුවන් කොහොමද මෙන්න මේ වගේ ඊතල සෙට්ටක් ඇවිල්ල තියෙනවා ඉට පස එක වෙං වෙලා තියෙනවා ඉට පස තව ඉතල සෙට්ටක් තියෙනවා හරිද එතවට මේ තමයි හෙඩ් එකන හෙඩ් බ්‍රාංච් එක තියෙන සෙට් එක තමයි මේක තමයි අනිත් බ්‍රාංචික පේතම ඉන්කමින් බ්‍රාංචික තියෙන්ට හරිද එතකොට මර්ච් කන්ෆලික්ටක් කියන්න එකම ලයින් එක දෙන්න කෙඩික්කන් ගිල්ලන එතන කන්ෆලික්ටක් කියන්න එතකොට අපි කියන ප්‍රජෙක් කරද්දිත් එක්කම මේක වැඩ කරනවා නම් කැල්ෆලික්ටන්න පුලන් කියලා එකම ෆයිල් එක වැඩ කරනවාන එතකොට මේ ඒ වගේ අවස්ථාව හරිද මේ වගේ එකක් මැනුවලි තමයි අපි එඩිට් කරන්න ඕන අපිට අවස්ථා තුනක් තියෙන මේක එඩිට් කරන්න මේ ගැන මේක අවස්ථා තුනක් කියන්න මේක වැඩ තුනක් අපිට කරන්න පුළ එක්ක අපිට ඉන්කමින් එක ඉන්කමින් චේන්ජෙක් ගන්න පුළුව එකන්නේ මර්ජ් කරන්න හදන බ්‍රාංචිගෙන එක ගන්න පුළුව හරිද නැත්තා අපි ගාව තියෙන එක්සිස්ටිං ෆයිල් එක තියෙන චේන්ජෙක් ගන්න පුළො හරිද නැත්තම් බෝත් චේන්ජස් අපිට ගන්න පුළ චේන්ජස් දෙකම ගන්න පුළ ගැන්න මේක මැනුවලිවා ඩිට් කරන්න කියන්නේ මේක ගත්තොත් මමට පෙන්නොත් නෙක් හොම ඩිට් කරන්න කියලා ටxt ෆයිල් දැම්මොත් මේක ඇඩිට් කරන්න මේ කෑල් අයින් කරන්න මේ ෆයිල් මේ කෑල් අයින් කරලා මේ අයින් කරලා සරි මේ අයින් කරලා මේ අයින් කරලා ඔල මැනුවලි චෙක්කල බලන්න මොකක්ද අපිට ඕන කිය මට ඕන හෙලෝපවන් කියන නිසා මේ අයින් කරන මේ අයින් කරලා ඉට පස්ස එතන අපි එක කමිට් කරනවා ඕක තමයි බේසිකලි මර්ජ් කන්ෆලික්ටයක් රිසල් කරන කියල කියන්න ඕකර මහා පරිමාණෙන් වෙන එකක් තම ඇතන ලොකුව එකක් හරිද මර්ජ් කන්ෆලික්ට එතර මගින් පලෙන් ප්‍රශ්නාල්ටන මේ මොකක්ද මේක කියලා මේක ඇතන මර්ජ් කන්ෆලික්ට එක මැනුවලි තම අපි රිසල් කරන්න ඕන ඒක වෙන්න සේම්ලයින්න එක ඩිෆරන් බාංශස් වල එඩිට් කරන්න කිය හරිද ඕක තමයි සින්න ඒක දැනගෙන හිතනම් ඇති තොට මේක මර්ජ් කන්ෆලික්ටක් කියන මොකක්ද කියලා හල් තියෙන එකට උත්තරේ වෙන්න මේක වෙන ගිට් cannot automatically merge changes because the same line in a file was modified differently in two branches දෙක එකම වෙනස් විදිහට ඒක ඩිට් වෙලා තියෙනවා ඒක තමයි සීන් හරිද right right ඊට පස්සේ බලමු ඊළඟ මේක මර්ජ් කන්ෆ්ලික්ට් එක මම ඩෙමොන්ස්ට්‍රේට් කරන්න නැහැ මෙතෙන්දී හැබැයි මේ මර්ජ් කරන හැටි මම එකක් කියලා දෙන්න දැන් අපි ඉන්නේ සමන් බ්‍රාන්ච් එකේ මම මේ දෙක ඇඩ් කළා it add dot git commit dash m message 4 කියලා දාන්න right මම දැන් ඉන්නේ සමන් බ්‍රාන්ච් එකේ හරිද මට මේක මේන් බ්‍රාන්ච් එකට මර්ජ් කර ගන්න ඕන මං ඉස්සෙල්ලා මේන් බ්‍රාන්ච් එකට යනවා ඊට පස්සේ git merge summer git merge කරන්න ඕන බ්‍රාන්ච් එකේ කියලා දෙනවා සමන් කියන බ්‍රාන්ච් එක තමයි merge කරේ එතකොට මේන් බ්‍රාන්ච් එකේ message 4 කියන එකක් තාම හරි right ඊට පස්සේ මේ ප්‍රශ්න අහනවා in github flow what should you do after finishing a feature on a branch right branch එක වැඩි කරනවා මොකද කරන්නේ ඔන්න ඔක තමයි ඊළඟ කෑල්ල අරගෙන මේකෙදි මෙහෙම දැන් ඔන්න පවන් බ්‍රාන්ච් එක හදාගෙන යනවානේ දැන් මේක මේ මර්ජ් කරන එක වෙන්න මේ අතරේ පොඩි වැඩ ටිකක් වෙනවා හරිද මෙන්න මේ අතරේ පොඩි වැඩ ටිකක් වෙනවා ඒ වැඩ ටික මම ඔයාලට කියන්නම් හරිද එතකොට මෙහෙම වෙන්න සීන් එක දැන් ඔන්න පවන් බ්‍රාන්ච් එකේ වැඩ කරන් යනවා හරිද පවන් ඔන්න එක කමිට් එකක් දානවා C4 තව කමිට් එකක් දානවා C5 හරිද මෙයාට මේක හිතමතා මෙහෙම මේන් බ්‍රාන්ච් එකට මර්ජ් කරන්න බෑ හරිද ඒක කරන්න බෑ ඒක රෙස්ට්‍රික්ට් කරලා තියෙන එක ඇත්තටම කරන්න බෑ හරිද මෙහෙම කරන්න බෑ يعني
රියල් ලයිෆ් සිනාරියෝ එක එහෙම කරන්න බෑ. හරිද? ඒකට රූල්ස් සෙට් දාලා ඒක බ්ලොක් කරලා දෙන්න පුළුවන්. එහෙම කරන්න බැරි විදියට. හරිද? එයා ඇත්තටම කරන්න ඕන. එයා pull request එකක් දාන්න ඕන. pull request එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. මෙයා දාන්න ඕන මොකද්ද pull request එක. හරිද? ඒකට අපි කියනවා PR එකක් කියලා. PR එකක් දානවා කියලා කියනවා. මම දාව PR එකක් පෙන්වන්න ඔයාලට මේ අපේ ප්‍රොජෙක්ට් එකේ දාව PR එකක් මම පෙන්වන්න. මේ තියෙන්නේ දව් PR වලින් කිහිපයක්. මේක PR එකක් මම ඕපන් කරලා පෙන්නන්න. ඒකේ තියෙනවා මේ බලන්න. ඒ PR එකෙන් කියන්නේ දැන් Pawan Utsara wants to merge 7 commits into main branch from Pawan JMedia test කියන branch එකෙන් තමයි Pawanට main branch එකට මේ merge කරගන්න ඕන කියලා කියන්නේ. හරිද? ඉතින් මේ scene එකමනේ දැන් මේ Pawan branch එකෙන් Pawanට ඕන main branch එකට merge කරගන්න. ඒක තමයි pull request එකෙන් basically කරන්නේ. හරිද? එතකොට pull request එකක් දාලා අපි කරන්නේ අපිට ඒක එකපාර මේව කරන්න බෑ. මොකද මේව අපි ටෙස්ට් කරන්න ඕන, කෝඩ් රිවිව් කරන්න ඕන, ඒ වගේ තැල් ටිකක් යනවානේ. එතකොට කමිට්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක කෝඩ් රිවිව් කරන්නේ ගොඩක් වෙලාවට සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් හරි නැත්නම් ටෙක් ලීඩ් කෙනෙක් හරි කවුරු හරි. එයා ගිහිල්ලා බලනවා මොනවද මෙයා කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆයිල් චේන්ජස් වලට ගිහිල්ලා ෆයිල් වල තියෙන දේවල් ටික බලලා ඒ ඕකේ නම් ඒවයි චේන්ජස් වෙන්න ඕන තියෙනම් ඒ දේවල් හයිලයිට් කරලා දීලා ඊට පස්සේ යාට පුළුවන් එක කමෙන්ට් එකක් දාන්න නැත්නම් මෙතනින් රිවිව් කරලා මේක සබ්මිට් කරන්න පුළුවන් මේක අප්‍රූව් කරන්න පුළුවන් මට මේක අප්‍රූව් කරන්න බෑ මොකද මේක මගේ on commit on PR එකක් නිසා මට අප්‍රූව් කරන්න බෑ මේක right ඒ වගේ කරන්න පුළුවන් හරිද එතකොට ඒක තමයි git flow එක එතකොට මේකේ තියෙන answers වලින් අපි ගන්න ඕන මේක create pull request to ask for feedback and review එතකොට අපි PR එකකින් පස්සේ කෝඩ් රිවිව් එකකට තමයි යන්න ඕන. හරිද? අපේ චේන්ජස් ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ ඒක. ඒ කියන්නේ මෙන්න මේ තැනදී. wait. කියන්නේ මේ වැඩ ටික කියන්නේ වැඩ කම්ප්ලීට් මෙතෙන්දී ඊට පස්සේ ආ දාන්න ඕන PR එකක්. PR එක අප්‍රූව් වුණාට පස්සේ ඊට පස්සේ අපිට මර්ජ් කරගන්න පුළුවන්. මර්ජ් කරගන්න බ්‍රාන්ච් එක. ඊට පස්සේ මේක මෙතෙන්ට එනවා C6 විදියට. right? ඕක තමයි basically වෙන්නේ. හරි. ඊට පස්සේ what is the standard purpose of pull request? අපිට answer එක විදිහට ගන්න මේක to propose changes and facilitate code review before integration. integrate කරන්න කලින් code review එකකට යන්න ඒ දේවල් බලන්න check කරන්න තමයි ඒක තියෙන්නේ. right? Which branching strategy is described as a comprehensive recipe often used for enterprise grade projects? මේකට ආන්සර් එක මට මතක විදිහට git flow right git flow එකේ තමයි branching types වලට ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ මෙන්න මේ විදිහ use කරන්න කියලා. මොකද develop කියලා branch එකක්, feature කියලා branch එකක්, release කියලා branch එක, ඒ branches වෙනම use කරන්න කියලා. ඊට පස්සේ hotfix කියලා branch එකකුත් කඩන්න කියලා දෙනවා. මොකද අපි හදිසියෙ මොන හරි fix කරන්න උනොත් ඒ දේවල් වලට use කරන්න කියලා. right? ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මෙහෙම දෙයක් තියෙනවා කියලා right GitHub flow නෙමෙයි මෙතන git flow right git flow එකේ තමයි මේ branching type set එකක් තියෙන්නේ ඒක right develop feature release and hotfix what is the best practice for branch naming වලට always name every branch update nah use random numbers don't do that do not use dashes and slashes නෑ එහෙම කරන්න එපා අපි use කරන එක මම ඔයාලට පෙන්නන්නම් අපි සාමාන්‍ය branch කඩද්දි අපි ඒක කරනවා හරිද දැන් මෙතන branch එක මම බලුවා ඔයාලට බලා ගන්න පුළුවන් pawan -jmeter-set test කියලා තියෙනවා හරිද ඒක හොඳ branching naming convention එක එතකොට මෙතනදී අපිට use කරන්න පුළුවන් මෙන්න මේක තමයි උත්තර වේදේ use a consistent convention like feature username and task name එක ගොඩ හොඳ එකක් feature office කියලා දාන්න පුළුවන් username එක වගේ username එක and task name එක හැබැයි ඒකට jira ticket id එකක් ඒ වගේ දෙයක් එන්නත් පුළුවන් right හරි ඒක හොඳ convention එක what is the primary difference between git and github එතකොට මේක
මේක මං හිතනවා දැන්ට පැහැදිලි කරලා දුන්න ටිකිනුත් ඔයාලට අයිඩියා එකක් තියෙනවා කියලා. මෙතෙන්ට ගියොත් අපි ආයි මේක තමයි Git කියලා කියන්නේ basically. Git කියලා කියන්නේ ආගේ local computer එකේ තියෙන දෙයක්. ඒක cloud තියෙන තැනක් තමයි GitHub කියලා කියන්නේ. GitHub එක වගේ තව කීපයක් තියෙනවා. GitLab කියලා තියෙනවා, Bitbucket කියලා තියෙනවා. ඒවත් සමහර විට එන්න පුළුවන් GitLab, Bitbucket කියන alternatives GitHub එකට. එතකොට එයා Git වලට support කරනවා මේවා GitHub, Bitbucket, GitHub කියන ඒවා, GitLab, Bitbucket කියන ඒවා Git කියන ටෙක්නෝලොජි එකට එයාලා support කරනවා. හරිද? එතකොට ඒ ඔක්කොම අර වගේ cloud services. එතකොට difference එක තමයි Git is the local version control tool. GitHub is the cloud-based hosting service for those repos. එක තමයි answer එක වෙන්නේ. Which command sends your local commits to the remote repository? ඒක ඔයාලා දන්නවා. Git push එකෙන් තමයි අපි locally තියෙන දේවල් අපි මේකට යවන්නේ. ඒක මම අතෙන්දිත් ඒකෙදි සාකච්ඡා කරා මෙතෙන්දි. Git push එකෙන් තමයි අපිට locally තියෙන දේවල් අපිට යවන්න පුළුවන්. හරිද? right. එතකොට මේකෙදි මෙහෙම යෙදෙන්නත් පුළුවන්. හරිද? git push branch name එකත් එක්ක git push origin main කියලා. right. ඒ කියන්නේ origin කියන්නේ basically remote repository එකේ තියෙන එක. ඒ යවන්න main branch එක යවන්න කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරිද? git pull එකටත් එහෙමයි. හරිද? git clone එක නම් මෙතන URL එක එනවනේ. git pull එකට git pull origin main නෝ අලගේ මෙතන branch එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? git pull origin power feature anything. right? ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. What is the benefit of making atomic commits? අපි ඒක best practice එකක් විදිහට කියනවා atomic commits. ඒ කියන්නේ නිතරම commit කරන්න කියලා. හරිද? ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද මේක තමයි උත්තරය. It focuses on each commit on one part of a feature, making it easier to revert if something breaks. අපි මොකක් හරි අවුලක් වුණොත් අර අපි commit එකේ ඉඳලා stage එකට හරි uncommitted untracking කියන stage එකට එන්න ඕනොත් අපිට ලේසි පොඩි features commit කරලා තියන්න නිතරම. හරිද? නැත්නම් ඒක කියන්නේ අපි හිතමු feature A කියන එකයි feature B කියන එක දෙකම එකතු කරලා commit කරා කියලා අපි හිතමු feature B එකේ අවුලක් තියෙනවා. එතකොට ආයේ ඒක revert කරද්දී feature A එකේ දේවල් feature B එකේ දේවල් දෙකම එනවානේ. ඉතින් ඒක අවුලක් එක දැනකදී. ඒක නිසා මේ atomic commits දාන එක අතරම හොඳ වැඩක්. Which files is used to tell Git which file or folders to ignore? right. මේකට use කරන්නේ .git ignore කියන එක. right. අපි සාමාන්‍යයෙන් node modules.env files දාන්නේ මේ වගේ ඒවට. ඒතර මම මේක අපි example එකක් විදිහට පෙන්නනොත් අපි සාමාන්‍යයෙන් project එකක .env files තියෙනවා අපේ. ඒවල තියෙනවා අපි db passwords එහෙම urls api keys තියෙනවා. ඒ වගේ දේවල් අපි save කරලා තියෙනවා .env file එකේ. එතකොට ඒ වගේ දේවල් අපිට track කරන්න ඕනේ නැහැ. ඒ දේවල් අපිට GitHub එකට යවන්න ඕනේ නැහැ. ඒවා අපි locally තියාගන්නවා හැමදාම. ඒකට අපි use කරන .git ignore කියලා මේ එකක් ෆයිල් එකක්. ඒකට අපි add කරනවා අපිට add කරන්න ඕනේ නැති. ඒ කියන්නේ git track කරන්න එපා කියලා set එකක් add කරනවා. හරිද? එතකොට මේකට මම .env එක add කරා .git ignore එකට. ඊට පස්සේ අපි tracking set එකට ගිහිල්ලා බලුවාම ඒක එතන නැහැ .env ෆයිල් එක. හැබැයි මම මේක අයින් කරොත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒකේ changes track කරලා තියෙනවා .env ෆයිල් එකේ. right? ඒක තමයි git ignore කියන එකේ scene එක. ඒක දැම්ම ගමන් අර සමහර ඒ files ටික track කරන්න නැතුව යනවා. right? right. ඒක තමයි ඒකේ scene එක. What does git fetch do? git fetch do එකෙන් මොනවද කරන්නේ කියලා බලමු. දැන් මෙහෙම git pull කියන එක දැන් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් git pull කියලා තියෙනවානේ. git pull එක ඇත්තටම දෙකකට වැඩ කරන්නේ. හරිද? git pull එකේ කෑලි දෙකක් තියෙනවා. ඒ තමයි එක තමයි git fetch
git fetch කියන්නේ download කරගන්න remote එක download from remote repository දෙවන එක තමයි git merge ඉස්සෙල්ලා download කරගන්නවා ඊට පස්සේ merge කරගන්නවා first download then merge ඒක ඒ දෙකම එකතු කරලා තනි command එකක් විදිහට යවන්න පුළුවන් එක තමයි git pull git pull එකේදී කරන්නේ ඉස්සෙල්ලා fetch කරනවා ඊට පස්සේ merge කරනවා git pull එකේදී සමහරවිට git fetch කරලා අපිට check කරලා බලලා merge කරගන්න පුළුවන් ඒක තමයි ටික safe method එක git pull කරද්දී සමහරවිට ඔයාලට එන්න පුළුවන් ආයෙත් merge conflicts හරිද ඒක වෙන්න පුළුවන් එතකොට fetch එකෙන් කරන්නේ downloads changes and automatically merge them into work නෑ ඒ git pull එක it retrieves the update from the remote repository without merging them ඒක තමයි answer එක right which of these is a popular alternative to GitHub for hosting Git repositories ඔයාලා දන්නා මේකට එන්නේ Bitbucket නැත්නම් GitLab use කරන්න පුළුවන් right Mercurial කියන්නේ ඒක git වගේම එකක් what is Mercurial ඒක අපේ lecture slide එකේ මට එච්චර set උනේ නෑ අපි මෙතනින් හල් බලමු spellings හරි නේද what is Mercurial ඒක distributed version controlling system just like git වගේම තව scene එකක් ඒක commands එම වෙනස් but එකම scene එක තමයි හරි ඊට පස්සේ why should you merge early and often අපිට ඒක best practice එකක් විදිහට කියනවා නිතරම merge කරගන්න කියලා main branch එකෙන් නැත්තම් ඔයා ඔන්න අද වැඩක් පටන් ගන්නවා මොකක් හරි feature එකක් develop කරන්න හැබැයි සතියක් විතර ගිහිල්ලා තමයි ඔයා බලන්නේ ඒක pull request එක දාලා ඒක merge කරන්න දැන් ඔයාට ඕන හැබැයි ඔයාගේ branch එක ගොඩක් මේ වෙලා තියෙන්නේ ඒක වෙන්නේ කොහොමද ඒක වෙන්නේ මේ විදිහකට අන්න ඔයාලා දැන් මෙහෙම කරගෙන යනවා හරිද පවන් වැඩ කරගෙන යනවා හැබැයි දැන් මෙයාට මේක හදන්න හිතන්න week එකක් ගියා කියලා week එකක් ගියා හරිද හැබැයි week එක ඇතුලේ මේ branch එක ගොඩක් update වෙනවානේ තව අය develop කරලා දේවල් දාලා මේක update වෙනවා හරිද ඒතකොට මේක update වෙලා තියෙනවා ඒතකොට මේකෙන් main latest එක නැත්තම් සමහර changes මෙයා ගාව නැති වෙන්න පුළුවන් ඒතකොට ගොඩක් merge conflict වෙන්න පුළුවන් ඒක නිසා ඒක best practice එකක් විදිහට නිතරම latest අරගෙන තියාගන්න කියලා කියනවා main branch එකේ merge early and often කියලා කියන්නේ ඒකයි. හරිද? එතකොට conflict ගොඩක් නැති වෙනවා. ඒක තමයි scene to avoid complex merge conflict later. Right. What command is used to temporarily save unfinished changes so you can switch branches? මේකත් ඉතාම වැදගත් scene එකක්. හරිද? එතකොට මෙහෙම එක. right මං git ignore එකත් commit කරලා ඉන්න git commit message file right අපි හිතමු ඔන්න මෙහෙම scenario එකක් ඔන්න මං වැඩ කර ඉන්නවා main branch එකේ right එහෙම වැඩ කරන්නේ නැහැ අතරම මොකද අපි ගොඩක් කලාවට main branch එක වැඩ කරන අඩුයි මොකද main branch එක කියන්නේ high protected branch එකක් ඒක තමයි deploy කරලා තියෙන්නේ ඒකක වැඩ කරන්නේ නැහැ සමහරවිට හැබැයි අපි basically මේ theory එක තේරුම් ගන්න මෙහෙම බලමු ඔන්න main branch එක වැඩ කර ඉන්නවා ඊට පස්සේ ඔන්න සමන් කියනවා C1 සමන්ගේ තියෙනවා C2 C3 C4 මම මේකේ වැඩ ටිකක් කර ඉන්න. හරිද? මේක වැඩ මම ඉවර නෑ. වැඩ ටිකක් කරලා තියෙනවා. තම ස්ටේජ් ඒරියා එකේ තියෙන මගේ ෆයිල්ස් ටික. මට මේ සමන් කියනවා මචං මේ මගේ පොඩි ෆයිල් මම මේක කරා මගේ කම්පියුටර් එකේ මේක වැඩ හැබැයි මම මගේ බිල්ඩ් එක ෆේල් වෙනවා. ආ පොඩ්ඩක් මේක මගේ බ්‍රාන්ච් එකට ගිහලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න බැරිද කියලා. දැන් මාර සීන් එක. දැන් මග්ගාව ෆයිල්ස් ටිකක් තියෙනවා මම චේන්ජ් කරපු දැන් අපිට සිම්ප්ලි කරන්න පුළුවන් සිම්ප්ලි නෙමෙයි
ෆයිල්ස් ගොඩක් තියෙන අපිට කරන්න බෑ මේක කොපි කරලා ටෙක්ස් ෆයිල් එකට පේස් කරලා එහෙම තමයි කරන්න එන්නේ. දැන් ඒක ගිට් වලින් ඒක හදලා තියෙනවා සීන් එක. අපිට කරන්න පුළුවන් මේක පොඩි මේ ඒක ස්ටෑෂ් කරගන්න පුළුවන්. හරිද? මේකට කියනවා අපි ස්ටෑෂ් කරගන්න කියලා. මේ චේන්ජස් ටික ස්ටෑෂ් කරගන්න පුළුවන්. කියන්නේ අලු ටික නිකන් බඳුනකට දාලා තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක ඇත්තටම ඇරේ එක සේව් කරගන්න පුළුවන්. මේ අපි චේන්ජස් ටික. එතකොට මේ ටික මෙතන නැහැ. මේ ටික මෙතන නැහැ. එතකොට මේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඒක ටෙස්ට් කරලා මේ බ්‍රාන්ච් එකෙන් ඇවිල්ලා අර ස්ටෑෂ් එකේ තියෙන ටික ඔයාලට ආයි පොප් කරගන්න පුළුවන්. එතකොට git ස්ටෑෂ් කරාම ඒ ෆයිල්ස් ටික මේ වෙනවා. git stash pop කරාම ඒ ෆයිල්ස් ටික අපිටයි ගන්න පුළුවන්. ඒක නයිස් ෆීචර් එකක්. right අපි මම ඒකත් මෙතන පෙන්නන්නම්. අපි හිතමු මම මේක එඩිට් කරනවා කියලා. right එතකොට ඔන්න මම ওই changes ටික කරගෙන නේද මට දැන් කියනවා git branch මට සමන් කියනවා එයාගේ branch එකට ගිහලා බලන්න කියලා. දැන් මට මේක copy paste කරන්න බෑ මම ඒක නිසා git stash කරනවා. එතකොට ඒක stash වුණා. මට ඊට පස්සේ සමන්ගේ branch එකට ගිහිල්ලා ඒකේ වැඩ ටික check කරලා ඒ ඔක්කොම කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙත් අපේ branch එකට ඇවිල්ලා මෙන්න git stash pop කරාම අපිට කලින් changes ටික එහෙම බලා ගන්න පුළුවන්. හරිද? right ඒක තමයි stash එකේ කතාව. right ඒක nice feature එකක්. right එතකොට ඕක තමයි git වල basically කතා කරන්න ඕන දේවල් ටික ඔක්කොම වගේ කතා වුණා. එක පොඩි කැලලක් තියෙනවා මේකේ revert කියන මේ මෙතන ඔක්කොම ටික ඔය කතා වුණා. මට එක මේ එකක් මේ ඔය සෙට් එකේ තිබුණ නැහැ. ඒක මම පෙන්නන්න මෙතන මම ගත්ත එකක් තියෙනවා. sorry git revert command එක. හරිද? git revert command එක තියන්නේ දැන් මෙහෙම. හරිද? ඔයා හිතන්න ආගේ history එක git commit history එක තියෙනවා abc කියලා commits තුනක්. ඔයා revert කරගන්න ඕන c ව. හරිද? එතකොට ඔයාට හැදෙන්නේ මෙහෙම c වලින් පස්සේ ආයි d කියලා commit එකක් හැදෙනවා. හැබැයි එයා undo කරලා තියෙන c ව. ඒ කියන්නේ මේ c ගෙන් b ට යනවා ඇත්තටම. ඒ b ව තමයි අලුත් commit එකක් විදිහට d විදිහට හැදිලා තියෙන්නේ. හරිද? ඕක තමයි basically වෙන්නේ revert එකේ. ඕක මං තියෙනවා නම් දැක්කේ නැහැ. හැබැයි ඇහුවොත් කියලා තමයි දැම්මේ. ඒ කියන්නේ c කියන එකේ ඉන්නවා. එතනින් revert කියන ඒ කියන්නේ revert කරොත් අපි එකක් يعني එකක් undo වෙනවා. ඒ කියන්නේ b වලට යන්න ඕන. අතරම b වල තියෙන snapshot එක අලුත් commit එකක් විදිහට d ට එන එක තමයි basically වෙන්නේ. හරිද? ඔන්න ඕක තමයි ඒකේ scene එක. right okay ඒක තමයි ඒකේ කතාව. තව මේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ප්‍රශ්න 15ක් මම මේක shape එක කරලා දාන්න දෙය ටික. තව generate කරගත්ත ප්‍රශ්න ටිකක් අපි බලමු මේ ටිකත් කරලා දාන්න වෙලාව තියෙන අවුලක් නැහැ. මේ ටිකත් බලමු. අර ටිකෙන් almost cover වුණා. මේ ප්‍රශ්න ටිකත් අපි බලමු. You have just නිකන් කරමු. හරිද? You have just created a new folder on your computer for a project and want to start tracking its changes using Git. Which command should you run first? ඒක Git init. මොකද අලුත් යන්නේ මේක. You want to work on a team project that is already hosted on GitHub. What is the standard way to get a full copy of the project including its entire history on your local machine? Git clone and repository URL එක. right? You have modified three files index.html, style and app.js. You only want to include index.html and style.css in your next commit. Which command should you use? Git add index.html and style.css. ඒ දෙක විතර අපිට add කරගන්න ඕන. හරිද? ඔක අපි කතා කරා. You are currently on the main branch and need to start working on new feature called login auth. Which single command allows you to create this new branch and switch to it immediately? And අපි use කරන ඕන මොකද? git checkout -p login auth. While working on a feature, you are asked to fix critical bug on main
So you have unfinished changes that you don't want to commit it. What is the best way to temporarily set these changes aside? අපි කරන්න ඕන මොකද්ද? Stash කරන එක, right? Stash. You have finished your feature on the feature X branch and merge it to main. Now you want to keep your local environment clean by removing feature X branch. Which command do you use? Branch delete කරන්න අපි use කරන්න පුළුවන් git branch -d කියන එක. -d කියන එකෙන් වෙන්නේ අපේ branch එක locally අපි delete කරනවා. හැබැයි අපි ගොඩක් කරලා remote එක delete කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි අපිට අර locally අපේ disk එකේ space එක අපි හදාගන්න ඕන අපි මේ branch එක delete කරාට අවුලක් නැහැ. Right? You just realized that you accidentally included sensitive password file in your last commit. You want to undo the commit entirely while keeping the work you did in your folder so you can remove the password. Which command should you use? Again, අපිට කියන්නේ commit වල ඉඳන් එන්න stage වලට, right? ඒක තමයි මෙතන කියන්නේ git reset soft advanced. hard කරොත් ඒක untracked වලට යනවා. ඒ අපරාධය. You attempt to ඒක අපරාධ කියන්නේ යාගේ අනිත් changes ටික miss වෙනවා. ඒකයි වෙන්නේ. හරිද? You attempt to merge feature A into main. හරි. Git tells you there is a conflict in navbar.js. What should be your first practical step to solve this? මේක තමයි බලන්න ඕන. Open navbar and look for conflict markers. Conflict markers තමයි බලන්න ඕන. හරිද? Right. After manually editing navbar.js to resolve merge conflict, what is the next step you must take to let Git know the file is ready? අපි කරන්න ඕන add කරන එක file එක. File stage කරා I merge conflict එක resolve කරාට පස්සේ අපි I stage කරලා I commit කරලා I push කරන්න ඕන. ඒක තමයි flow එක. Right? Following the GitHub flow workflow, you have finished your feature and pushed it into remote branch. What is the standard next step to get your code reviewed and merged in? ඒක කලින් මේකේ තිබුණා මේකම create pull request. You want to discard the changes you just made to a single file called, right? And revert to the main version in your last commit. Which command should you use? You want to discard your changes you just made in right. එකට git reset එක අපිට use කරන්න පුළුවන්. Git checkout -- this command overrides your local changes and with the version from your last commit. Sorry, මේක මොකක්ද අපේ ප්‍රශ්නේ හරියට කියවෙන. ඔයාට ඕන changes ටික දැන් කරපු changes ටික in a single file call configure and revert it to the version in your last commit. හරි. Which command should you use? Right. රීසෙට් කරණයෙන් කරන්න අපි ස්ටේජ් කරප එකක් අන්ට්‍රැක්් ඩොල්ට යන එක මේක ඕන අපිට එහෙම නෙමේ ලෝකල් චේන්ජස් ටික අපිට ආයි ගන්න ඕන අපි ඒක අපි නිකන් ටෙස්ට් කරලා බලමුද අපි මේක දැන් අපි හිතමු අපිට චේන්ජස් ටිකක් තියෙනවා මේකේ right අපි ඒක ගමු git checkout hello.txt right එතකොට ඒක අර contract වල ඉඳන් කෙලින්ම අයින් වෙලා යනවා right හරි දැන් ඕක සීන් එක තියෙන්නේ මෙහෙමයි දැන් අපි ගොඩක් යූස් කරන්නේ VS Code හරිද එතනින් අපි කරන්නේ මෙතනින් මේක තමයි discharge changes කියලා දුන්න එකම ඕක තමයි වෙන්නේ right හැබැයි commands වලින් මම ඒක යූස් කරලා නැහැ ඒ නිසා මට ඒක point out වෙලා නැහැ දැන් තමයි ඒක point out උනේ anyway ඒක අවුලක් නැහැ ඊට පස්සේ කෝපය අනිත් ප්‍රශ්නය right you are ready to share your local main branch commits with the rest of your team on GitHub. Which command should you run? අපි මේක යවන්න ඕනේ git push origin main. You haven't touched your local project in 2 days before you start coding again. And the best practices ගැන කතා කරනවා. What is the best practice to ensure you have everyone else latest work? දැන් දවස් දෙකක් අපි වැඩ කළා හැබැයි අනික් කට්ටිය push කරලා කමන්ස් ඒ නිසා අපි pull කරගන්න ඕනේ යාළුවගේ දේවල්. ඒ නිසා git pull origin
main, right? You want to see a history of all commits made in your repository, including auth and date, which command provides the log. Git log. What is the primary purpose of .gitignore file in your project directory? Easy. This one, right? Oh, ඒක තමයි answer එක. Right. ඒකෙත් ඒ වගේම question ටිකක් තමයි තිබුණේ. මම හිතුවේ ඊට වඩා ටිකක් අමාරු ටිකක් තියෙයි කියලා. right මම මේක දුන්නේ practical scenarios එක්ක දෙන්න කියලා. Anyway, ඔය ටික තමයි Gitwell lens ටික කියන්නේ Gitwell set එක almost finished වුණා. මේ එහෙනම් මේ එන ප්‍රශ්න 3-4 ගොඩ දාගන්න. good luck හැමෝටම. තව වීඩියෝ එකකින් ඉක්මනට සෙට්